අද මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද? ඔයාගේ දුරකථනයේ කන්ටැක්ට් ලිස්ට් එකේ කී දෙනෙක් ඉන්නවද? 100ක් 200ක් සමහර විට 1000ක්. ඔයා සෝෂල් මීඩියා එකේ දාන පින්තූර වලට ලයික් කමෙන්ට්ස් දාන වව් කියන බොහෝ පිරිසක් ඔයාගේ වටේ ඇති. හැබැයි අද ඔයා ලොකු ප්‍රශ්නයකට මැදි වුණොත්, ඔයාගේ ජීවිතය අද ඇද වැටුණොත්, ඒ හැමෝම ඔයා ළඟ ඉඳීද? හිතලා බැලුවොත් අපි කා ළඟවත් නෑ නේද? ඉතින් අද සමාජයේ ගොඩක් යාළුකම් රැඳිලා තියෙන්නේ ඔයා මේන්ටේන් කරන ඔයාගේ ස්ටේටස් එකට. ඔයාට මුදල් තියෙනකන්, ඔයාගේ ලස්සන තියෙනකල්, ඔයාගේ නිරෝගීකම තියෙනකල් සතුටේදී යාළුවෝ ඕන තරම් ඉදී. ඔයාගේ ආභරණ, ඔයාගේ වාහනේ, ඔයා අඳින පළඳින බ්‍රෑන්ඩ් එක, ඒ දේවල් මත තමයි මිනිස්සු ඔයා දිහා බලන විදිය තීරණය වෙන්නේ. මිනිස්සු ඔයා ළඟ ඉන්න එක තීරණය වෙන්නේ. හැබැයි ඔයා අසරණ වෙච්ච දවසට, ඔයා රෝගී වෙච්ච දවසට හැමෝම නැතත් බහුතරයක් ඔයා ළඟ නැති වෙයි. ඔයාව දාලා යයි. ඉතින් සුද්ධ බයිබලයේ මේ මිතුරුකම ගැන, ෆ්‍රෙන්ඩ්ෂිප් එක ගැන ලස්සන කතාවක් තියෙනවා. එහෙනම් එන්නකො චුට්ටක් අහන්න. ජේසු පිහිටයි සියලුම දෙනාට. ඒ කාලේ ජේසුස් වහන්සේ කපර්නවුම කියන ගමේ ගෙදරක දේශනා කරමින් සිටියා. උන්වහන්සේගේ දේශනාව අහන්න, උන්වහන්සේගේ සුවය ලබන්න දහස් ගණනක් සෙනග ඒ ගේ වට කරගනිමින් සිටියා. ඒ ගෙදර දොරකටවත් කිට්ටු වෙන එක ලේසි වුණේ නැහැ. මේ නගරේ හිටියා අසරණ අංශභාග රෝගියෙක්. එයාට ඇවිදින්න, නැගිටින්න බැරුව මුළු ජීවිතේම ඇඳක් උඩ ගත කරමිනුයි හිටියේ. ඉතින් ඒ අසරණයට එකම එක වාසනාවක් තිබුණා. ඒ තමයි සැබෑ මිතුරන් 4 දෙනෙක් එයාට හිටියා. මේ මිත්‍රයෝ තමන්ගේ මිත්‍රයා සිටි තත්ත්වය ගැන වේදනාවෙන් ඉන්නේ නැති. ඔවුන් තමන්ගේ මිතුරව ඇඳ පිටින්ම කරගහගෙන ජේසුස් වහන්සේ සිටි ස්ථානයට ආවා. හැබැයි එතනදී ඔවුන් දැක්කේ මහා සෙනගක්. මේ ගේ ඇතුළට යන්න කිසිම ක්‍රමයක් ඔවුන්ට තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් අපි වගේ කෙනෙක් නම් මොකද කරන්නේ? අයියෝ අද සෙනග වැඩි, අපි වෙන දවසක එමු කියලා නැවත යාළුවවත් අරන් හැරිලා යනවා නේද? හැබැයි මේ මිත්‍රයෝ සාමාන්‍ය අය නෙමෙයි. කොහොම හරි මේ දේ අද කරගන්න ඕනි. කොහොම හරි ස්වාමින් වහන්සේ ළඟට අද යන්න ඕනි කියලා ඔවුන් කල්පනා කරා. ඔවුන් බාධක දෙස බලලා තමන් ආපු කාර්යය අතහැරියේ නැහැ. ඔවුන් ඒ අංශභාග රෝගියාව ඇඳ පිටින්ම වහලේ උඩට ගත්තා. හිතන්න අංශභාග රෝගියෙක් ඇඳත් එක්කම වහලයක් උඩට ගන්න එක කොච්චර අමාරු කාර්යයක්ද නේද? ඒ වගේම කොච්චර අවදානම් වැඩක්ද? ඔවුන් එතනින් නතර වුණේ නැහැ. ඒ වහලේ සිදුරු කරලා ලණු වලින් ගැට ගහලා තමන්ගේ මිතුරව සෙනග මැදින් ජේසුස් වහන්සේගේ ඉදිරියටම බැස්සුවා. ඔවුන් මේ සිදුරු කරේ අනුන්ගේ වහලයක්. නමුත් ඔවුන් ඒ අවදානම ගත්තා. මොකද තමන්ගේ මිතුරාව සුව කරගන්න ඕන කියන දැඩි අදිෂ්ඨානය නිසා, දැඩි ඇදහිල්ල නිසා. එතනදී මුළු සෙනගම පුදුම වුණා. හැමෝම බලන් හිටියේ ජේසුස් වහන්සේ මොනා කරයිද කියලා. සුද්ධ වූ මාර්ක් දෙවන පරිච්ඡේදයේ 5 වන පදය. ජේසුස් වහන්සේ ඔවුන්ගේ ඇදහිල්ල දැක පුත්‍රය නුඹ පව් කමා කරන ලැබයි අංශභාගී රෝගියාට කීසේක. ජේසුස් වහන්සේ සුවය දුන්නේ රෝගියාගේ විශ්වාසය පමණක් දැකලා නෙමෙයි. මේ පරිච්ඡේදයේ සඳහන් වෙන පරිදි ඔවුන්ගේ විශ්වාසය දැකලා. ඒ කියන්නේ ඒ මිතුරන් 4 දෙනාගේ නොසැලෙන විශ්වාසය, කැපවීම, ආදරය, ඇදහිල්ල දැකලා. ඒ නිසයි ඒ අසරණ රෝගියාට සුවය ලැබුණේ. එතෙක් කල ඇඳට වෙලා කිසිම දෙයක් කරගන්න බැරුව ඇඳේ වැතිරලා හිටපු ඒ රෝගියා ඒ අවස්ථාවේ තමන්ගේ ඇඳත් රැගෙනම ඇවිදගෙන ගියායි කියලා කියනවා. ඉතින් සැබෑ මිතුරෙක් කියන්නේ කවුද? සැබෑ මිතුරෙක් ඔයාව වැරදි මාර්ගයට, පාපයට, විනාශයට ඇදලා දාන කෙනෙක් නෙමෙයි. ඔයා ජීවිතේ වැටිලා, අසරණ වෙලා, තනි වෙලා ඉද්දි සැබෑ ආත්මික සුවය ඔයා වෙතට ගෙන එන්න පුළුවන් කෙනා තමයි සැබෑ මිතුරා. ඉතින් අද අපි අපේ සිතින් විමසලා බලමු. ඔයා වැටුණු වෙලාවක ඔයාව ඔසවන්න පුළුවන් කලන මිතුරෙක් ඔයා ළඟ ඉන්නවද? වඩාම වැදගත් දේ මම මගේ යහළුවෙක්ව උසුලන්නට සමත්ද? මම මගේ යහළුවෙක් වැටුණ මොහොතේ ඔහුට උදව් කරනවද?
මේ මිතුරන් 4 දෙනා තමන්ගේ වෙහෙස මහන්සිය, තමන් වැය කරන කාලය, තමන් ගන්න අවදානම මේ දේවල් මොකුත් හිතුවේ නෑ. ඔවුන්ට තිබුණේ තමන්ගේ සහෝදරයා නැත්නම් තමන්ගේ මිතුරා සුව කර ගැනීමේ එකම පරමාර්ථය විතරයි. මේ මිත්‍රයෝ එයාව ගෙනිච්චේ එයාව ගෙනියන්න සුදුසුම ස්ථානයටයි. ඔවුන්ට දෙවියන් වහන්සේ ගැන ඇදහිල්ලක් තිබුණා. ඉතින් හිතෝපදේශ 17 වන පරිච්ඡේදයේ 17 වන පදය කියනවා මිත්‍රයෙක් සෑම කල්ම ප්‍රේම වන්නේය. සහෝදරයෙක් ඉපද සිටින්නේත් විපත්තියේදී පිහිට වීමටය. ඔයාගේ ජීවිතේත් ඔයා වැටුණු හැම මොහොතකම ඔයාව අත්හරින්නේ නැතුව ඔයා වෙනුවෙන් යාඥා කරන, ඔයා වෙනුවෙන් දන ගහන, ඔයාට බයිබලෙන් වචනයක් කියලා දෙන සැබෑ යහළුවෙක් ඔයාටත් ඉන්නවද? ඔයාව දෙවියන් වහන්සේට ලං කරන මිතුරෙක් ඔයාටත් ඉන්නවද? ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් අද දවසේ එයා වෙනුවෙන් දෙවියන් වහන්සේට ස්තුති කරන්න. ජේසු පිහිටයි.